ලැංගිකව එක්වීම තියෙන්නේ වර්ගයාභෝ කිරීමට මිසක් වුණත් දැන් අපි ඒක ජොලියටත් දාගෙන තියෙනවා. ඉතින් ඒ හින්දා ඒවා ප්ලෑන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටේ හරි දෙයක් තමයි කොන්ඩම් එකක් ගිහිලා ගන්න බෑ ලැජ්ජයි. පොස්නෝ පෙත්තක් ගිහිලා ගන්න බෑ. හොරෙන් තමයි ෆාමසි එකේ ගෙනාට ගිහිලා. ඉතින් ඒ වගේ දේවල් ඕපන් වෙන්න ඕනේ මං කියන්නේ. මොකද හේතුව දැන් අපි එහෙම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙච්ච මුල්ම කාලේ අපිට තිබ්බ ලෙක්චර්ස් උපත් පාලනය කරන්නේ කියන්නේ මොකද්ද? කොන්ඩම් එකක් දාන්නේ කොහොමද? මොනවද කිය. මොකද හේතුව මල්ලි දැන් අපි කෑම කන එක බඩගින්න කියන එක අපේ ඇඟට දැනෙන එකක්. හුස්ම ඕන අපට. වතුර බොන්න ඕන. ඒ වගේම මේ සෙක්ස් කියන එකත් අපේ ඇඟේ තියෙන හෝමෝන්ස් වලින් එන එකක්. එකට ඉන්න බැරි නම් මරා ගන්නවා නම් ඩිවෝර්ස් වෙන එක හොඳයිද? විවාහ ජීවිතයක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම අවනඩුවක් මේක. හේතුව මම මගේ ජීවිතේ මට නිදහස් කියලා තියෙන තැන් දෙකයි මල්ලි. එකක් මගේ ඇඳ. අනිත් එක මගේ টয়ලට් එක. টয়ලට් එකේදී කවුරුත් එන්නේ නැහැ බලන්න. මම බඳින්න කලින් මගේ ඇඳට මොකෙක්වත් එන්නේ නැහැ. කසාදයක් බඳිනවා කියන්නේ මොකද්ද? ඇඳට තව මිනිස්සෙක් එන්නේ. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වේවා, බිරිඳ වේවා, මොකක් හරි වේවා, තව මිනිහෙක් නෙන්නේ, තව ගෑණියෙක් නෙන්නේ. එතකොට හිතන්න ලයිෆ් එක දවසකින් 150කින් තමන්ගේ නිදහස යනවා. සමහරට වෙනද අම්මා තේක ගෙනල්ලා දෙන එක. සමහරට ඔන්න දැන් හෙට ඉඳලා එන්නේ වයිෆ් ගේ තේක. හැබැයි අම්මගේ රස නැහැ ඒ තේකේ. හැබැයි රස නැති වුණත් රසයි කියලා බොන්න ඕන. මගේ තාත්තා මට කියප එකක් තමයි උඹට සතුටෙන් කසාද ජීවිතේ ගත කරන්න ඕන නම් වයිෆ් අම්මා ගැන මොකක් හරි කියන එකක් උඹ අම්මට කියන්නත් එපා. අම්මා වයිෆ් ගැන කියන එකක් වයිෆ්ට කියන්නත් එපා.